තාම නෑ මොකද උතුව මට කරා අපිට කියලා යන්නේ සීනි දාලා හදාගත්ත නෑ වෙනම හලෝ හායි හායි මම ඉතින් අපේ channel එකේ අපි පළවෙනි පාරට food challenge එකක් කරන්න හදන්නේ අපේ තඩියයි ඉන්නවා තඩියයි අම්මයි තඩියයි අම්මයි මායි වයිෆි ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා තඩියට ෂොට් එක දෙනවා මේ සැරේ තඩිය හිතාගෙන ඉන්නේ උට විතරයි කන්න පුළුවන් කියලා yo what's up people තාම නෑ මොකද ළමයි මේ වීඩියෝ එක අපේ සුද්දාගේ channel එකට කරපු වීඩියෝ එකක්. ඉතින් ජනීෂ් කවිශාන් කියන එයාගේ YouTube channel එකෙන් ඔයාලට මේකේ සම්පූර්ණ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු එදා මේ challenge එක අපි කොහොමද කරේ කියලා. මේ හරි මේ අද challenge එකක් තියෙන්නේ රයිසුයි කොත්තුයි තියෙන මට පුංචිලයි නිමංජනයට එක්කලා තියෙන රයිසුයි කොත්තුවක් ටික ළඟ එන්න පේනකද ඉතින් මේ හරි වතුර සීමිත කරලා තියෙන්නේ මේ එක කෝප්පයයි දෙන්නට තියෙන්නේ වතුර සීමිතයි පරිදින දෙන්නෙට මේ සෝස් ගෙනත් තියන්නේ අපි ඒ සෝස් පැකට් එක්කෙනෙක් එකක් බොන්න ඕනේ අනිත් කෙනා තව එකක් බොන්න ඕනේ. ඒ කියන්නේ දෙන්නට දෙකක් දෙනවා සෝස් පැකට්. හරි 1 2 3 කියලා කන්න පටන් ගමු. 1 2 3. ඒක කියන්න. මට හිතෙනවා Ya, kalau dia sudah. රයිස් කඩේකට කියන්නේ මේක බලනවා නම් මෙතන මස් කඩේ දාන්න එපා අම්මෝ හිතනවා. හරි රයිස් කඩේ දාන්න. ඔකමන් පා. ඔතොත්තරයි. අර හොලක් නෑ අම්මා ඒක වෙනවා. මස් කඩේ හපන්න තමයි බැරි. මම හරි බරුවක් කියන්නේ මම නෑ. හරි බර. වල් කන්න ඔඩි කන්න මම කැඩි කම. සෝකේ මීර කවුනේ. Besarai, mau warna kalam tuh gitu ya. Besarai datang kalam lah gitu. Butuh apa besarai? අපිට කියලා යන්නේ සීනි දාලා හදාගත්ත නෑ වෙනම. අපේ රස්ටික් ගන්නවා මේ පැත්තට. සරේම ඉන්න බෑ. ඉවරයි. අපි මොකද කියන්නේ? පාඩේ කොම්පැක්ට් Ada otro bon nuevo, ¿eh? Kali mana? Mana gitu ini mana? Enak game kalla gitu, eh?
සෝසෙන් ගන්නක බීලා ඉන්නේ. ගේම කැඩුවා. ගේම ඇල්ලුවා. ගේම බලලා මේ වැද්දවම මොලා ඉවරයි නේ වැද්ද. ඒක තමයි මං කියන්නේ දෙක වෙයි. හරි ගමු අක්ක මෙහෙන් ටික. දැන් කාල මහත්මයා ඉන්නේ හින්දා ඔක්කොම මට ඉඩක් මදි මෙතන අපක්වත් එක්ක ගන්න ඒකයි තරදුනේ. මම පිළිගන්න නැත්තම් මට වැඩුන්නේ නැහැ. කොත්තුවත් සැරයි. නැගිටින්න. යා චා ගන්න වෙන මෙහෙල ගන්න. ඔය හිතන් ඉන්නේ අපිට දැන් බඩ පිරලා ඊයේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි චැලෙන්ජ් එක උනේ. ඉතින් ඇත්තටම අපි දෙන්න ඉහළින්ම පෙරදුනා. ඉතින් සෝසුත් බීලා චැලෙන්ජ් එක ඉවර කරා. ඉතින් අපේ ජනිෂ කවිෂාන් අපේ සුද්දාගේ YouTube channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ සම්පූර්ණ වීඩියෝ එක. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අපි හිතුවේ අපි පරදී කියලා. නැත්තම් නම් ඊට චැලෙන්ජ් එකක් දෙනවා. අපි හිතුවෙත් මුන් පරදී කියලා.